ආයිබෝවන් YouTube වලින් එතකොට Facebook වලින් ගොඩ යන විදිහ ඉගෙන ගන්න ඉන්න ඔයාට එහෙම නැත්නම් YouTube වලින් Facebook වලින් සල්ලි හොයන්න ආසාවෙන් ඉන්න ඔයාට අලුත් වැඩක් පටන් ගන්න අපි තීරණය කරා. ඒ තමයි දැන් YouTube වලින් Facebook වලින් සල්ලි හොයන්න පුළුවන් කියන දේ මේ වෙනකොටත් මම හිතන්නේ ඔයාලා අනිවාර්යෙන් දන්නවා. Facebook වල නම් මෑතකදී ආවේ. ඉතින් YouTube වල ගොඩක් කල් ඉඳන් පුළුවන්. මේ දෙකෙන් මුදල් උපයන විදිහ ඔයාලට පොඩි කෝස් එකක් විදිහට සම්පූර්ණයෙන්ම අරන් යන්න. ඉතින් මේක පොඩි කෝස් එකක් නෙවෙයි A to Z සම්පූර්ණ YouTube channel එකක් හදන තැන ඉඳන් ඒක මොනටයිසේෂන් ඔන් කරලා එතනින් එහාට මුදල් උපයන විදිහ සහ ඊට පස්සේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් අරගෙන එතනින් එහාට අපි බ්‍රෑන්ඩ් එකක් දක්වා යන විදිය චූටි ගානක් අරන් ඔයාලට සම්පූර්ණයෙන්ම කියා දෙන්න. ඉතින් ඒකටම අපි ඇඩ් කරන්න තීරණය කරා Facebook මොනටයිසේෂන් ගැනත්. ඉතින් මේ දෙකම එකට මහා ලොකු ගානක් නෙවෙයි හැමෝටම දරා ගන්න පුළුවන් චූටි මුදලකට මේක ඔයාලා මතක් තියාගන්න වෙනත් ක්ලාස් වලින් වෙනස් වෙන විදිහ තමයි. ගොඩක් වෙලාවට ඔයාලට මේ වෙනකොට ලංකාවේ තියෙන YouTube course අපි ගත්තොත් ප්‍රධාන පෙළේ course වල ඉඳන් සාමාන්‍ය course දක්වා ගොඩක් YouTube course තියෙනවා. හැබැයි ඒ හැම course එකක්ම යන්නේ වීඩියෝ රෙකෝඩින් විදිහට. ඉතින් අපි වීඩියෝ රෙකෝඩින් නෙවෙයි ලයිව් ඒ කියන්නේ ඔයාලත් එක්ක Zoom එක ජොයින් වෙලා හැම දෙයක්ම මෙතනදී හැම දෙයක්ම කියන්නේ channel එකක් ක්‍රියේට් කරන්න අපි නිච් එකක් හොයාගන්න තැන ඉඳන් මෙන්න මේ විදිහට අපි මම දැන් ඔයාලට තව චුට්ටකින් පෙන්නන්නම් ස්ටුඩියෝ එකක් හදාගන්න විදිය ලයිටින් කරන විදිය. ඉතින් මේක හැමදේම ඒ කියන්නේ ඔයාලට මොබයිල් ෆෝන් එකක් තියෙන කෙනෙක්ට කොහොමද YouTube channel එකක් ඕපන් කරලා channel එක ඉස්සරහට පවත්වාගෙන ඒක වැඩි දියුණු කරන්නේ මොබයිල් ෆෝන් එක විතරක් පාවිච්චි කරලා. ඒ වගේම ඊට වඩා ටිකක් කැමරා එකක් ඒ වගේ ලොකු උපකරණ තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් ලොකු උපකරණ ගන්න පුළුවන් කෙනෙක්ට කොහොමද අපි channel එකක් පවත්වාගෙන යන්නේ. ඉතින් YouTube channel එකට සමගාමීව අපි Facebook page එකකුත් කොහොමද handle කරන්නේ. ඉතින් මේ දෙකෙන් ගොඩ යන විදිය ඔයාලට කියා දෙන්න හිතුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දකින මේ අමුතු ප්‍රොඩක්ෂන් channel එක තමයි මම ලංකාවේ audience එකට කරන channel එක. ඉතින් මේක අවුරුදු ගාණක් වෙනවා පටන්ගෙන හැබැයි මේකට හරියාකාරව වීඩියෝස් දැම්මේ නැහැ. ඒ වගේම තමයි ටික කාලයක් හොඳට ගිහිල්ලා මගේ වෙනත් රාජකාරී කටයුතු නිසා මේ channel එක අතෑරිලා තිබ්බා. ඉතින් අහපව් දැන් තමයි channel එක පටන්ගෙන තියෙන්නේ. ඉතින් මගේ main channel එක වෙන්නේ එතකොට මේක නෙවෙයි. ලංකාවේ පැත්තෙන් ගත්තොත් මේක තමයි. හැබැයි මම ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක එහෙම නැත්නම් පිටරට ඔඩියන්ස් එක වෙනුවෙන් මගේ YouTube channel දෙකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට මම ඉස්සරහට course වලදී මම පෙන්නන්නම්. ඒ කියන්නේ channel එකේ name එක පෙන්නන්න බෑ. මොකද එතකොට ඔයාලා ඒකට ගිහිල්ලා බැලුවොත් ඒක ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකේ view එකක් විදිහට තමයි add වෙන්නේ. එතකොට ටාගට් ඔඩියන්ස් එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන් යැපෙන්න දැනට පාවිච්චි කරන්නේ පිටරට ඔඩියන්ස් එකක් වෙනුවෙන් අපි හදපු channels දෙක. ඉතින් ඊට අමතරව ලංකාවේ ඔඩියන්ස් එකට තමයි මේ channel එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ ලංකාව ඇතුළටම හිර වෙලා ඉන්න ඕනේ නෑ. ඔයාලට මේ විදිහට මූණ පෙන්නන්න එහෙම කිසිම ගැටලුවක් නෑ. දැන් මම පිටරට ඔඩියන්ස් එක වෙනුවෙන් කරන channel දෙකෙත් කිසිම මූණ පෙන්වීමක් කරන්න නෑ. ඒක වෙනම content type එකක් තමයි යන්නේ. ඉතින් ඒ විදිහට කරොත් ඔයාලට ලොකු මුදලක් උපයන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේකේ screenshot එකක් දාන්නම්. දැන් මේ ගොඩක් අඩු views මට්ටමක ඒ කියන්නේ මට පෙන්න ගන්න ඕනේ දේ තමයි මෙන්න මේක. දැන් මගේ මේ channel එක ඔයාලා ගිහින් බැලුවොත් මුල් කාලින වීඩියෝ වලට හොඳ views තියෙනවා. හැබැයි මම කියවනේ කාලයක් මේ channel එක අතෑරුණා කියලා. ඉතින් ඒ අතෑරුණාට පස්සේ reach එක බැස්සා. reach එක බැස්සට පස්සේ මොකද වුනේ? දැන් අලුතෙන් අහපු මාස දෙක තුනක ඉඳන් තමයි වීඩියෝස් දාන්නේ. දැන් අහපු channel එක ගොඩාක්ම අඩු මට්ටමක තියෙන. ඉතින් ඔයාලට ගිහින් බලන්න පුළුවන් views පොඩි ප්‍රමාණයක් තමයි දැන් එන්නේ. ඉතින් මට පෙන්න ගන්න ඕනේ ඒක නෙමෙයි. මේ තරම් අඩු views ප්‍රමාණයක් ඇවිල්ලත් මට කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් එනවද කියන එක. ඉතින් මෙතනින් කියන්න උත්සාහ කරන දේ තමයි අර ගොඩක් YouTubersලා කියන ප්‍රසිද්ධ වදනක් තමයි ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරාම එහෙම ලොකු මුදලක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම ලොකුවට ඇත්තක් නෙමෙයි. මම මේ වලට පෙන්නන්නේ මෙච්චර පොඩි views ප්‍රමාණයක් චූටි views ප්‍රමාණයක් දැනට මේ වෙනකොට channel එකට ඇවිල්ලත් මට හම්බෙන ඩොලර්ස් ගන්න මම වලට මෙතනින් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. ඉතින් මේ වගේ ඩොලර්ස් ගණක් මේ පොඩි views ප්‍රමාණයටත් එනවා නම් ඔයාලා හිතන්න එතනින් එහාට ලොකු views හම්බෙන channels වල
ඉන්කම් එක කොහොමද කියලා. ඉතින් මේකේ ඇත්තටම වහලා ගහන්න එහෙම නැත්නම් හංගලා ගහන්න කිසිම දෙයක් නැහැ. YouTube වලින් සල්ලි හොයන්න පුළුවන්. එතකොට අපිට නිකන් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. YouTube වල සාමාන්‍ය මට්ටමක views තිබ්බත් ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට views මිලියන ට්‍රිලියන ගණන් බිලියන ගණන් එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට මම චුට්ටක් පෙන්නන්නම්. දැන් මම මේ channel එකට ගෙන ඉස්සරහට හොඳ ස්ටුඩියෝ එකක් හදන්න තමයි ඉන්නේ. ඉතින් දැනට මම මේ වීඩියෝ හදන විදිහ නැත්නම් වීඩියෝ මේ ප්‍රොඩක්ෂන් එක normally යන විදිය ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම කැමරාව සෙටප් කරලා තියෙන විදිහ. එතකොට මේ දෙපැත්තෙන් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ලයිට් දෙකක්. මම ඒක ඔයාලට කැමරාවෙන් පිටිපස්සට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ දැනට මම පාවිච්චි කරන කැමරා එක. ඉතින් මේ විදිහට සෙටප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කැමරා එක තියෙනවා. ඉතින් එහාට ගියාම මෙන්න මේ වගේ සෙටප් එකක් තමයි දැනට normally හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මම ඉස්සරහට ඔයාලත් එක්කම මේ වැඩි දියුණු කරගෙන අංග සම්පූර්ණ සෙටප් එකක්. එහෙම නැත්නම් අංග සම්පූර්ණ ස්ටුඩියෝ සෙටප් එකක් විදිහට මේක ඩෙවලොප් කරනවා. ඉතින් ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් දේ තමයි මහා ලොකු දෙයක් ඕනේ නැහැ. දැන් මේ විදිහට මේ කාමරයක්, ලයිට්, කැමරා එහෙම ඕනේ නැහැ. ඔයාලට මේ ෆෝන් එකක් තිබ්බත් වැඩේට හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ විදිහට ලයිව් ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපිට හම්බෙන රෙකෝඩින්. ඉතින් රෙකෝඩින් හම්බුනාට පස්සේ අපි අර YouTube වීඩියෝ බලනවා වගේ තමයි. ඔහේ වීඩියෝ ටික බලාගෙන යනවා. ආයි ප්‍රශ්නයක් තිබ්බත් අපිට අහන්න දෙයක් නැහැ. හැබැයි මම ඔයාලට හදන කෝස් එක Zoom වලින් ලයිව් තමයි කරන්නේ. එතකොට ඒකේ හැම පැත්තක්ම ආවරණය කරන කියන්නේ channel එක හදන තැන ඉඳන් අපි ලයිට් කරන්න කොහොමද පාවිච්චි කරන්නේ, අපි ගෙදර සාමාන්‍ය තියෙන දේවල් වලින් අපි ලයිට් එකක් හදාගන්නේ කොහොමද, ඒ කිසිම කියන්නේ පහසුකම් අඩුම අවම පහසුකම් තියෙන කෙනෙක්ට ඉඳන් උප්පරිම පහසුකම් සලසා ගන්න පුළුවන් කෙනෙක් දක්වා මේ කෝස් එක පවත්වාගෙන යනවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම අපි Zoom හරහා ලයිව් කතා කරලා ඒ වගේම එකින් එක්කනා ගයිඩ් කරලා එයාගේ channel එක develop කරන විදිහ. ඒකට එයාලට ලංකාවේ audience එකට target කරන්න ඕනේ. එහෙමත් නැත්නම් පිටරට audience එකට target කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම අපි හරියටම කියා දෙනවා. ඉතින් මට ඕනුනේ මම මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති trading සම්බන්ධ forex trading සම්බන්ධ course එකක් යනවා. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ යන්නේ. ඉතින් YouTube සම්බන්ධ course එකකුත් ඒත් එක කරන්න හැදුවා. හැබැයි YouTube සම්බන්ධ course එක සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ නැහැ. මොකද ඒක forex වලට වඩා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් practical පැත්ත ගොඩාක්ම වැඩි සහ මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් නිසා ඔයාලට ඒ වෙන මහන්සි වෙනුවෙන් පොඩි මුදලක් අය කරන්න තීරණය කරා. ඉතින් ඒක ඔයාලට අනිවාර්යයෙන්ම දරා ගන්න පුළුවන් මුදලක්. එහෙම නැතුව මේ 20-30,000 එහෙම ලොකු ගණන් නෙවෙයි. මම ඔයාලට ඉස්සරහට ඒ ඩීටේල්ස් අනිවාර්යෙන් කියන්නම්. ඉතින් එක channel එකක් නෙවෙයි. ඔයාලට මූණ පෙන්නලා මූණ පෙන්නන්න නැතුව ඒ වගේම වෙනත් audience එකක් ඉන්දියාව වෙන්න පුළුවන්, ජපානයේ, චීනයේ, එහෙමත් නැත්නම් ඇමරිකාව, ඔයාලට ලෝකේ ඕනම රටක් ටාගට් කරලා ඔයාලට වීඩියෝස් කරන්න පුළුවන්. ඉතින් මේ ලංකාව වගේ පුංචි රටක ඉන්න මිනිස්සු කීප දෙනාට විතරක් ටාගට් කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් පිට රටවල ටාගට් කරාම තියෙන වාසිය තමයි ඔයාලට ලොකු මුදලක් උපය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලංකාවේ audience එක ටාගට් කරාම ඒක එහෙම නෙවෙයි කියලා කියන්නේ නැහැ. මගේ channel එක දැන් ගොඩක් අඩු මට්ටමක තිබිලා ලොකු ඩොලර් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ දේ ඔයාලටත් උනන්දු කරවන්න තීරණය කරේ. මොකද දැන් අපිට බෝනස් එකක් විදිහට Facebook වලිමුත් මුදල් උපයන්න පුළුවන්. එතකොට ඔයාලට මේ දෙකම අනිවාර්යෙන් ඉස්සරහට කියා දෙනවා මේක එක කෝස් එකක් විදිහට. ඉතින් චූටි මුදලකට. ඉතින් මේක දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක මම මේ වෙලාවේ ඔයාලට අරන් ආවේ. ඉතින් අපි බලමු ඉස්සරහට ඔයාලට මේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා වුණත් YouTube channel එකක් හදලා එහෙම නැත්නම් Facebook page එකක් හදලා ඔයාව brand එකක් දක්වා අරන් යන්න පුළුවන් විදිය. ඒකට ලොකුවට views ඕනේ කියන තරම් ඇත්තටම කතන්දරේ අමාරු නෑ. හැබැයි එක දිගටම කරගෙන යන්න ඕනේ. ඔන්න ඕක තමයි වැදගත්. ඒතකොට මගේ මේ channel එකෙත් අනිත් දේවල් එක්කකාරී බහුල වෙච්ච නිසා තමයි අතහැරලා තියෙන්නේ. හැබැයි දැන් උත්සාහ කරනවා අර international audience එකත් එක්කම සාපේක්ෂව මේකත් නැවත අරගෙන යන්න. ඉතින් ඔයාලට මේක ගැන අනිවාර්යෙන් අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලට සාමාන්‍යයෙන් මේ කෝස් එක බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ කෝස් එකක් ඔයාලා රුපියල් කීයකට වගේද බලාපොරොත්තු? රුපියල් 1000කට 2000කට 3000කට ඔය වගේ ඔයාලට බලාපොරොත්තු වෙන්න දරා ගන්න පුළුවන් මිල ගණනොත් පොඩ්ඩක් දාන්න. එතකොට හැමෝටම දරා ගන්න පුළුවන් චූටි මුදලකට මේ කෝස් එක ඉස්සරහට ඩිසයින් කරනවා. ඉතින් කෝස් එක යන්නේ කොහොමද? කවද ඉඳන්ද ස්ටාර්ට් කරන්නේ? හැම දෙයක්ම ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මම දාලා තියන්නම්. ඉතින් මේ පණිවිඩය
දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් ඉක්මනටම අපි කෝස් එක සහ අපේ අනිත් වැඩ කටයුතුත් එක්ක ඉක්මනින්ම හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා.